වසරේ මාස 6ක් ගෙවී අවසන්. ජනවාරි මාසයේ අප තුළ තිබූයේ උද්‍යෝගය සහ බලාපොරොත්තු අද වන විට බොහෝ දෙනෙකුගෙන් ගිලිහී ගොස් අවසానයි. ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය කියන්නේ අහඹු ලෙස ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූල කැපවීමක ප්‍රතිඵලයක්. අද හෂා මොටිවේෂන් තුලින් මම ඔයාලට කියලා දෙන්නේ මේ ජූනි මාසයේ ඉඳන් ඔයාගේ බිස්නස් එකේ ජීවය රඳා පවතින අතිශය තීරණාත්මක කරුණු පහක් ගැනයි. මේ උදෙක් වීඩියෝ එකක් විතරක් නෙවෙයි, ඔයාගේ ගමන අදම වෙනස් කරන ප්‍රබල පණිවිඩයක් කියලා මතක තියාගන්න. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe බටන් එක බලලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම මේ වීඩියෝ කතා කරන පළවෙනි කාරණාව තමයි සැලසුම් වලට වඩා ක්‍රියාත්මක වීමට මුල් තැන දීම. බොහෝ දෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හැමදේම සර්ව සම්පූර්ණ වෙනකම් බලාගෙන ඉන්නවා. ප්ලෑන් නැදලා පොත් පුරවලා තිබුණට වැඩක් නැහැ. ඒ දේවල් ප්‍රායෝගිකව පොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අධික ලෙස සැලසුම් කිරීම නිසා බොහෝ අවස්ථාවන් අපෙන් ගිලිහී යනවා. ජූනි මාසය කියන්නේ ඔයා සතු අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න ඕනි කාලයයි. අද ඔයා සතු අවම සම්පත් වලින් හෝ පළමු පියවර තබන්න. වරදුනොත් ඒවා හදාගන්න පුළුවන් වෙන්නේ ඔයා වැඩේ පටන් ගත්තොත් විතරයි. පියවරක් නොගෙන සිදු කරන කිසිදු සැලසුමකින් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. පටන් ගන්න හොඳම වෙලාව අනාගතේ එන එකක් නෙවෙයි, ඒ වෙලාව තමයි මේ දැන්. මතක තියාගන්න, සාර්ථක බිස්නස් කරුවෙකු කියන්නේ අඩු වැඩි වශයෙන් හෝ වැඩේ පටන්ගෙන ගමන යන අතරතුර එම අඩුපාඩු සකස් කරගන්නා පුජ්‍යලයාටයි. මම මේ වීඩියෝ එක කතා කරන දෙවැනි කාරණාව තමයි සුවපහසු කලාපයෙන් බැහැරවීම. බිස්නස් කරුවෙකුට සාමාන්‍ය රැකියාවක නිරත වන්නෙකුට වගේ නිශ්චිත සේවා මුරයක් හෝ සැප පහසු නිවාඩු දින හිමි වෙන්නේ නැහැ. අන් අය විනෝද වෙනකොට, සාද පවත්වනකොට ඔයාට සිද්ධ වෙනවා තනිවම වෙහෙස වී වැඩ කරන්න. සුව පහසුව සොයන මනසකින් කිසිදා ව්‍යාපාරික අධිරාජ්‍යයෙන් ගොඩ නැගිය නොහැකි. ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ ඔයා අකමැති, ඔයාට බයක් දැනෙන අසීරු තීරණ ගන්නා ප්‍රමාණය අනුවයි. සුව පහසු කලාපයෙන් එළියට නොබසින තාක්කල් ඔයාගේ ව්‍යාපාරයේ වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ. අද විඳින දුක සහ කරන කැපකිරීම තමයි හෙට දවසේ ඔයාව සාර්ථක පුජ්‍යලිකු බවට පත් කරන්නේ. අද ඔයා දහඩිය හලන ප්‍රමාණය අනුව තමයි හෙට දවසේ ඔයා ලබන ප්‍රතිඵලයේ ප්‍රමාණය තීරණය වෙන්නේ. මම මේ වීඩියෝ කතා කරන තුන්වෙනි කාරණාව තමයි පාරිභෝගික විශ්වාසය සහ වටිනාකම තහවුරු කිරීම. ව්‍යාපාරය කියන්නේ හුදෙක් භාණ්ඩයක් විකුණා ලාභ ලැබීම විතරක් නෙවෙයි. ඔයා ලබා දෙන සේවාව හරහා පාරිභෝගිකයාගේ ජීවිතයට යම් වටිනාකමක් එකතු වෙන්න ඕනි. පාරිභෝගිකයාගේ ප්‍රශ්නයකට නිවැරදි විසඳුම ලබා දෙන ව්‍යාපාරය කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. එක තෘප්තිමත් පාරිභෝගිකයෙක් කියන්නේ තවත් පාරිභෝගිකයන් දසදෙනෙක් ඔයා වෙත රැගෙන එන නොමිලේ ලැබෙන ප්‍රචාරකයෙක්. ව්‍යාපාරයක සැබෑවත්කම වෙන්නේ සල්ලි නෙවෙයි, පාරිභෝගිකයා ඔයා කෙරෙහි තබන විශ්වාසයයි. ඒ නිසා හැම වෙලාවකම අවංකව උපරිම සේවාව ලබා දෙන්න උත්සාහ කරන්න. කෙටි කාලීන ලාභයට වඩා දීර්ඝ කාලීන පාරිභෝගික සම්බන්ධතාව ගැන හිතන්න. එතකොට සල්ලි කියන දේ නිකම්ම ඔයා පස්සේ ඉන්න පටන් ගනීවි. මම මේ වීඩියෝ එක කතා කරන හතරවෙනි කාරණාව තමයි තාක්ෂණය සමග නිරන්තරයෙන් යාවත් කාලීන වීම. අද ලෝකය ඉතා වේගෙන් වෙනස් වෙනවා. පරණ ක්‍රමවේද වලටම කොටු වෙලා හිටියොත් ඔයාගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් ඉතිහාසයට එක් වේවි. AI තාක්ෂණය, ඩිජිටල් මාකටිං සහ සෝෂල් මීඩියා කියන්නේ දැන් විකල්ප නෙවෙයි, ඒවා අත්‍යවශ්‍ය දේවල් බවට පත් වෙලා ඉවරයි. ඔබ තාක්ෂණය වැළඳ ගැනීමට බියවන්නේ නම් ඔබ තරගෙන් ඉවත් වීමට සූදානම් වෙන්න. ඉගෙන ගැනීම නැවැත් වූ දවසේ සිට ව්‍යාපාරයේ පසුබෑම ආරම්භ වන බව නිරන්තරයෙන් මතක තබා ගන්න. අලුත් මෘදුකාංග, අලුත් විකුණුම් ක්‍රම ගැන නිතරම සොයා බලන්න. තාක්ෂණය ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවට පරිහක් කරගන්න. ලෝකයේ යන පැත්ත ගැන අවධානයෙන් ඉන්න. ඔයා අලුත් නොවන තාක්කල් ඔයාගේ ව්‍යාපාරයට ලෝකේ ජය ගන්න බෑ කියලා හොඳට මතක තියාගන්න. මම මේ වීඩියෝ කතා කරන අවසාන කාරණේ තමයි මූල්‍ය විනය සහ ප්‍රතිආයෝජනය.
බොහෝ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ නිසි මූල්‍ය කළමනාකරණයක් නැති ගම නිසායි. ලැබෙන පළමු ලාභයම පෞද්ගලික සැපපහසුකම් සඳහා වැය කරන එක බිස්නස් කරුවෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. ව්‍යාපාරික මුදල් සහ පෞද්ගලික මුදල් පටලවා ගැනීමෙන් වළකින්න. ලැබෙන ලාභයෙන් වැඩි ප්‍රමාණයක් නැවතත් ව්‍යාපාරයේ වර්ධනය සඳහා ආයෝජනය කරන්න. සේවකයන් පුහුණු කිරීමට, නවීන උපකරණ මිලදී ගැනීමට ඒ මුදල් යොදවන්න. ව්‍යාපාරය ස්ථාවර මූල්‍ය පදනමක් මත ගොඩනැගීමට නම් මූල්‍ය විනය අත්‍යවශ්‍යයි. සල්ලි පාලනය කරන්න දන්නේ නැති මිනිස්සෙක්ට කවදාවත් ලොකු ව්‍යාපාර අධිරාජ්‍යයක් පාලනය කරන්න බෑ. අද ඔයා පාලනය කරන සෑම රුපියලක්ම හෙට දවසේ කෝටි ගණනක ලාභයක් ගෙනෙන බීජයක් බව මතක තියාගන්න. වසරේ ඉතිරි මාස 6 ඔබේ ජීවිතයේ සැබෑ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න. ජූනි මාසයේ ඔබ ගන්නා මේ තීරණ ඔබේ අනාගතයේ තීරණය කරනු ඇති. අභියෝග වලට බිය වෙන්න එපා. වැටෙන සෑම අවස්ථාවකම අලුත් ජවයකින් නැගිටින්න. ඔබේ මේ ව්‍යාපාරික ගමනට ශක්තියක් වීමට හෂා මොටිවේෂන් සෑම විටම ඔබ සමග ඉන්නවා. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමුවෙමු. එතකන් ඕගලන්ට සුබම සුබ දවසක් වේවා.